ආයුබෝවන්. අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ විදුහල්පති පරිපාලන වගේ විභාගවලට ඉතා ප්‍රයෝජනවත් වන 52 2023 කියන චක්‍රලේඛය පිළිබඳවයි. මේ තියෙන PDF එක ඔබට තිරේ දිස් වෙනවා. මම එය කියවගෙන යන්නම්. පාසල්වල පිහිනුම් තටාක ශ්‍රවණාගාර රඟහල් ක්‍රීඩා පිටි ක්‍රීඩා සංකීර්ණ ඇතුළු භෞතික සම්පත් පරිපාලනය හා කළමනාකරණය. පාසල්වල පිහිනුම් තටාක ශ්‍රවණාගාර රඟහල් ක්‍රීඩා පිටි ක්‍රීඩා සංකීර්ණ ඇතුළු භෞතික සම්පත් පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ මෙම චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දෙන අතර ඊට අදාළව මා විසින් නිකුත් කර ඇති 2012-34 චක්‍රලේඛය මෙමගින් අවලංගු කරනු ලැබේ. පාසල්වල පිහිනුම් තටාක ශ්‍රවණාගාර රඟහල් සහ ක්‍රීඩා සංකීර්ණවල අයිතිය. 1. රජයේ අරමුදලින් හෝ බාහිර පාර්ශ්වයන්ගේ පරිත්‍යාග මගින් රජයට අයත් විදුහල් භූමියේ ස්ථාපිත පිහිනුම් තටාක ශ්‍රවණාගාර රඟහල් ක්‍රීඩා පිටි ක්‍රීඩා සංකීර්ණ ඇතුළු භෞතික සම්පත්වල පූර්ණ අයිතිය රජය සතු වන අතර ඊට අයත් සියලුම සම්පත් පාසලේ වත්කම් ලෙස අදාළ ලේඛනවල ඇතුළත් කළ යුතුය. 1.2 එම භෞතික සම්පත් විධිමත්ව නිසි කළමනාකරණයකින් යුක්තව පවත්වාගෙන යාම අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් පාදක ගුණාත්මක ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ අත්පොත අනුව විදුහල්පති අධීක්ෂණයේ යටතේ පාසල් සංවර්ධන සමිතිය මගින් සිදු කළ යුතුය. 1.3 මේ සඳහා අවශ්‍යතාවය පරිදි එක් භෞතික සම්පත් කළමනාකරණය සඳහා අනු කමිටු අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් පාදක ගුණාත්මක ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ අත්පොත අනුව පත්කර ගැනීමට හැකිය. එනම් 54/2023 චක්‍රලේඛය. හැකි සෑම විටම අනු කමිටු සඳහා අදාළ ක්ෂේත්‍ර පිළිබඳව දැනුමැති සමාජිකයන් පත්කර ගැනීමට කටයුතු කළ යුතුය. අදාළ කාර්යභාරය හා වගකීම් විදුහල්පති විසින් අනු කමිටු වෙත පැවරිය යුතුය. 2. පරිහරණය නඩත්තුව හා අලුත් වැඩියාව. 2.1 පිහිනුම් තටාක ශ්‍රවණාගාර රඟහල් ක්‍රීඩා පිටි ක්‍රීඩා සංකීර්ණ ඇතුළු භෞතික සම්පත් පරිහරණයේදී තම පාසලේ සිසුන්ට ප්‍රමුඛතාවයේදී කටයුතු කළ යුතුය. බාහිර පාර්ශ්වවලට අධ්‍යාපන කාර්ය සඳහා ලබා දීමේදී පාසල් සංවර්ධන විධායක කමිටුවේ නිර්දේශය මත විදුහල්පතිට කටයුතු කළ හැකිය. එසේ වුවද අධ්‍යාපන කටයුතුවලට පරිබාහිරව කාර්ය සඳහා ඉල්ලීම් ලද අවස්ථාවකදී විදුහල්පති නිර්දේශය මත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ ජාතික පාසල් අධ්‍යක්ෂකගේ අනුමැතිය ලබා ගත යුතුය. 2.2 මෙම සම්පත් භාවිතයට දීම සමාජිකත්වය පිරිනැමීම හා ඒ සඳහා ගාස්තු අය කිරීම සම්බන්ධව පාසල් සංවර්ධන විධායක කමිටුව මගින් තීරණය කළ යුතුය. 2.3 පිහිනුම් තටාක භාවිත කරන එක් කාණ්ඩ යටතේ සමාජිකයන් වර්ගීකරණය කරමින් ඔවුන්ගේ තොරතුරු අය කරන මුදල් පිළිබඳ විස්තර ඇතුළත් වන පරිදි ලේඛන නඩත්තු කිරීමටත් මීට සම්බන්ධ ගොඩනැගිලි කඩකාමර බදු අය කිරීම පිළිබඳ හා ශ්‍රවණාගාරය සම්බන්ධ ලේඛන නඩත්තු කිරීමටත් ඒ සඳහා වන කොන්ත්‍රාත් හා ටෙන්ඩර් ලබා දීම සම්බන්ධව ගොනු පවත්වාගෙන යාමටත් සියලුම නිලධාරී හා සේවක දීමනා ගෙවීම් සම්බන්ධ ලේඛන නඩත්තු කිරීමටත් කටයුතු කළ යුතුය. 2.4 පිහිනුම් තටාක ශ්‍රවණාගාර රඟහල් ක්‍රීඩා පිටි ක්‍රීඩා සංකීර්ණ ඇතුළු භෞතික සම්පත්වලට අදාළව ඉදිකිරීම් අලුත් වැඩියා සහ නඩත්තු සිදු කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් පාදක ගුණාත්මක ප්‍රමාණාත්මක හා
ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ අත්පොතෙහි උපදෙස් අනුව කටයුතු කළ යුතුය. මුදල් පරිහරණය පාසලේ වාර්ෂික ආදායම් හා වියදම් ඇස්තමේන්තු වර්ෂය ආරම්භයට පෙර සකස් කර අනුමත කර ගැනීමේදී පිහිනුම් තටාක ශ්‍රවණාගාර රඟහල් සහ ක්‍රීඩා සංකීර්ණ ආදී සඳහා වන අයවැය අයිතම මීට ඇතුළත් කළ යුතුය. පිහිනුම් තටාක ශ්‍රවණාගාර රඟහල් සහ ක්‍රීඩා සංකීර්ණයේ දෛනික ආදායම් රැස්කිරීම සඳහා විධිමත් අනුමැතිය මත ප්‍රවේශපත්‍ර මුද්‍රණය කර ගත යුතුය. එම ප්‍රවේශපත්‍රයෙහි අනුක්‍රමික අංක අයකරන මුදල් ලබා දෙන අයගේ නම ආදී තොරතුරු අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුය. සියලුම ප්‍රවේශපත් අනුක්‍රමික අංක පිළිවෙලින් උපපත්‍රිකා ලේඛනයක ඇතුළත් කර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කර නිල මුද්‍රාව තැබීමෙන් අනතුරුව නිකුත් කළ යුතුය. 3.3 ප්‍රවේශපත්‍ර මගින් දෛනිකව රැස් කරන සියලුම ආදායම් එදිනෙදාම පාසල් සංවර්ධන සමිතියේ අනුමත ලදුපත් නිකුත් කිරීමෙන් අනතුරුව අදාළ ගිණුමට බැර කර යුතුය. එම මුදල නොපමාව බැංකුගත කළ යුතුය. මෙම සම්පත් භාවිතයට දීමෙන් ලැබෙන ආදායම්ද පාසල් සංවර්ධන සමිතියේ අනුමත ලදුපත් නිකුත් කිරීමෙන් අනතුරුව අදාළ ගිණුමට බැර කළ යුතුය. එම මුදල් නොපමාව බැංකුගත කළ යුතුය. පිහිනුම් තටාක ශ්‍රවණාගාර රඟහල් සහ ක්‍රීඩා සංකීර්ණ මගින් ලැබෙන සියලුම ආදායම් පාසල් සංවර්ධන ගිණුමට බැර කර එම ගිණුම මගින් අදාළ වියදම් සිදු කළ යුතුය. ආදායම් හා වියදම් පාලන ලෙජර් මගින් පාලනය කරමින් තොරතුරු පවත්වාගෙන යා යුතුය. මෙහි සඳහන් කළ ලේඛනවලට අමතරව කමිටුව විසින් අවශ්‍යයැයි තීරණය කරනු ලබන වෙනත් ලේඛන වුවද පවත්වාගෙන යා හැකිය. 3.6 වාර්ෂිකව කඩකාමර හා වෙනත් භෞතික සම්පත් කුලියට හෝ බද්දට දීමේදී චක්‍රලේඛයට අනුව ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් ටෙන්ඩර් කැඳවා කුලිකරු බදුකරු තෝරා ගැනීමත් සිදු කළ යුතුය. එහිදී තෝරාගත් කුලිකරු බදුකරු සමග විධිමත් ගිවිසුම්වලට එළඹ නියමිත කුලී මුදල් මාසිකව රැස් කළ යුතු අතර කුලී මුදල් රැස් කිරීම පිළිබඳ ලේඛන නඩත්තු කළ යුතුය. 3.7 භාණ්ඩාගාරික විසින් උපපත්‍රිකා ලේඛනය මගින් පිහිනුම් තටාක වෙනුවෙන් නිකුත් කරන මුද්‍රිත ප්‍රවේශපත්‍ර නිකුත් කළ ප්‍රවේශපත් ඉතිරි ප්‍රවේශපත් හා ආදායම පරීක්ෂා කර පාසල් සංවර්ධන විධායක කමිටුවට මාසිකව වාර්තා ඉදිරිපත් කළ යුතුය. 4. කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා දීමනා 4.1 පිහිනුම් තටාක ශ්‍රවණාගාර රඟහල් ක්‍රීඩා පිටි ක්‍රීඩා සංකීර්ණ සඳහා අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීම සිදු කරන්නේ නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් පාදක ගුණාත්මක ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක හා සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ අත්පොත අනුව සිදු කළ යුතුය. 4.2 එසේම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පිහිනුම් පුහුණු කිරීම සඳහා බාහිර උපදේශකයන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ ශිල්පීය දැනුම හා විනයානුකූල බව පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තෝරා ගැනීම කළ යුතු අතර අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛ අංක 2009-20 පිළිබඳ අවධානය යොමු කළ යුතුය. බාහිර උපදේශකයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හෝ කලාප අධ්‍යාපන කාර්යාලයේ හෝ ශාරීරික අධ්‍යාපන විෂය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂද සහභාගී කරවා ගත යුතුය. 5. පාසල්වල පිහිනුම් තටාක ශ්‍රවණාගාර රඟහල් ක්‍රීඩා පිටි ක්‍රීඩා සංකීර්ණ ඇතුළු භෞතික සම්පත් භාවිතයේදී තම පාසලේ දරුවන්ට සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කළ යුතුය. එසේ නොවන අවස්ථාවල
බාහිර ක්‍රියාකාරකම් වලට යොදා ගැනීමට අනුමත ක්‍රියාපටිපාටි අනුව අවසර ලබාගත යුතුය. මෙහිදී පාසල් පවත්වාගෙන යාමේ කාර්යයන්ට බාධා නොවන පරිදි හා විනය රැකෙන පරිදි අදාළ විධිවිධාන යොදා ගැනීම විදුහල්පතිගේ පෞද්ගලික වගකීම වේ. ස්තුතියි.